සුබ දවසක් කියලා අදත් ඔයාලා හැමෝම මගේ MBJ Tricks channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ PC එකේ hardware නැත්නම් software පැත්තෙන් මොකක් හරි error එකක් තියෙනවා නම් අපි කොහොමද ඒක හරියටම අඳුරගන්නේ කියලා. ඉතින් ඒකට අපි මෙන්න මේ app එක පාවිච්චි කරනවා. මේ app එකෙන් ඔයාගේ මුළු system එකම scan කරලා errors තියෙනවා නම් මොනවද කියලා පෙන්නනවා. එහෙම නැත්නම් pass කියලා පෙන්නනවා. ඒ වගේම මම තව ක්‍රමයක් Microsoft ලගේ විසින්ම ඉදිරිපත් කරපු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමෙත් මම ඔයාලට කියලා දෙන්න. මුලින්ම අපි මේ ක්‍රමය බලලා ඉමු. මතක තියාගන්න වීඩියෝ එක කොහොත් ස්කිප් කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේ වැඩේ හරියටම කරගන්න බැරි වෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් මම පහළ description එකේ දාලා තියන්නම් මෙන්න මේ app එක download කරගන්න අවශ්‍ය link එක. ඉතින් ඔයාලට තියෙන්නේ මේක සාමාන්‍ය විදිහට install කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාගේ desktop එකේ icon එකක් විදිහට එක පෙන්නයි. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙන්නේ double click කරන්න විතරයි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් ඔයාගේ මුළු system එකම check වෙනවා. ඔයාගේ processor එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ ඒකේ විස්තර පෙන්නනවා. ඔයාගේ graphic card එකක් තියෙනවා නම් ඒ කොටස් පෙන්නනවා. සහ මේකෙන් BIOS වලින් ඉඳන් සියලුම දේවල් check කරනවා. ඉතින් පොඩි වෙලාවක් මේකට ගත වෙනවා. අපි බලමු මොකද්ද මේකේ result එක කියලා. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරන්නම්. නැත්තම් අපිට මේක වෙලා යනවා. එහෙම වුණොත් ඊළඟ වැඩේ අපිට කරගන්න බැරි වෙනවා. හරි යාළුවනේ. ඉතින් මේ විදිහට සම්පූර්ණ සිස්ටම් එකම චෙක් කරාට පස්සේ මගේ රිසල්ට් එක නම් ඇවිල්ලා තියෙන්නේ පාස් කියලා. ඔයාගේ මොකක් හරි එරර් එකක් තියෙනවා නම් එහෙම නැත්තම් මෙන්න මෙතනින් පෙන්නලා තියෙනවා මොකද්ද අපි චෙක් කරපුවා කියලා. ඉතින් processor එකේ GPU එකේ හැමදේම frequency එක බව check කරලා තියෙනවා. system එකේ error එකක් තියෙනවා නම් මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ Intel ලට තමයි. මොකද මේකේ Intel processor එකේ processor එක check කරන ක්‍රමවේදයක් මේක. ඒක නිසා අපිට මේක Ryzen processor වලට නම් use කරන්න බෑ. Ryzen වලට අදාළ වීඩියෝ එකක් මම ඉදිරියේදී ගේන්නම්. ඒකත් මතක තියාගෙන අපි දැන් යමු දෙවෙනි ක්‍රමයට. මොකද්ද මේ system එක check කරගන්න තියෙන දෙවෙනි ක්‍රමය කියලා බලන්න. දෙවෙනි ක්‍රමයට යන්න නම් අපි ඉස්සරම search bar එකේ ගිහිල්ලා Microsoft Store කියන එක මෙන්න මේ විදිහට search කරගන්න. ඊට පස්සේ ඒක click කරාට පස්සේ මෙතන PC Manager කියලා ගහන්න. මෙන්න මේ විදිහට PC Manager කියලා ගහන්න. මේ PC Manager කියන app එක Microsoft ලා විසින්ම අපිට දීලා තියෙන app එකක්. ඉතින් ඒකේ කිසිම errors එකක් එන්නේ නැහැ. මොකද එයාලගේම එකක් හින්දා මේ Microsoft Corporation කියලාත් ගහලා තිනවා. ඉතින් මේක ඔයා install කරගන්න. app එක install කරාට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට open කියලා වැටෙනවා. ඉතින් ඔයා මෙතනින් මේක open කරගන්න. open කරපුවම මෙන්න මේ වගේ window එකක් ඔයාට හම්බෙයි. ඉතින් යාළුවනේ ඔයාට මේකේ මං පොඩි විස්තර කිරීමක් කරන්නම් මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේ පළවෙනිටම home කියලා තියෙනවා. home page එකේ තියෙනවා PC එකේ තියෙන ඔය මේ cache තියෙන්නේ cache file අයින් කරන්න boost කරන්න ඒ වගේ option එකක්. ඉතින් මේක boost කරපුවම temporary file එහෙම තියෙනවා නම් cache තියෙනවා නම් අයින් වෙලා යනවා. මෙතන තියෙනවා health check කියලා එකක්. මෙන්න මේක තමයි අපිට ඕනේ. ඉතින් මේ health check කියන එක click කරන්න. click කරාට පස්සේ වාගේ system එක මේ මෙතන පෙන්නනවා motherboard එක දැන් check කරන්නේ මොනවද? ඒ ටික ඔක්කොම පෙන්නනවා. දැන් මේ system එක check කරනවා. මොකද්ද මේකේ අඩුපාඩු තියෙනවද? errors තියෙනවද කියලා check කරනවා. බලමු අපි මොකද්ද මේකේ result එක කියලා. හරි. මේක ලොක් කරගන්න පොඩ්ඩක්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ optimize suggest කියලා තියෙනවා. දැන් ඉතින් මම ඒක ක්ලික් කරාට පස්සේ මෙතනින් මෙයා on කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා දෙකක් මොකක් default setting restored කියලා තියෙනවා. ඉතින් ඔයාලට එතන ඒවා මේ button එකට tick එකක් දාලා මෙතනින් optimize කරගන්න පුළුවන්. දැන් ඔයාගේ ඔක්කොම optimize වෙලා තියෙන්නේ. දැන් අපි ආයෙ පාරක් rescan කරලා බලමු system එක හරිද කියලා. පොඩි වෙලාවක් ගත වෙනවා මේකට. හරි දැන් හැම එකම normal කියලා තමයි වැටිලා තියෙන්නේ. මේ නැවැටෙන්නේ මේ cache file එකක්. ඒකත් ඕන optimize කරගන්න පුළුවන්. දැන් normal. මේ තියෙන්නේ මෙතන තියෙන ඔක්කොම normal. ඒ කියන්නේ මගේ system එකේ කිසිම error එකක් නැහැ. ඒ කියන්නේ update එකවත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේක තමයි දෙවෙනි ක්‍රමය. අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලට මේ ක්‍රමවේද දෙකෙන් එකක් හරි යූස් කරලා ඔයාගේ පරිගණකයේ පාවිච්චි කරන විදිහ
දැනගන්න පුළුවන් මොන විදිහට දැන් මගේ පරිගණකයේ තියෙන්නේ කියලා. ඔය ගොඩක්ම මේ software errors එනවනේ. එහෙම නැත්නම් මේ hardware errors එනව නේද? අන්න ඒක චෙක් කරගන්න සුපිරිම ක්‍රමවේදයක් තමයි මේක. ඉතින් මං හිතනවා අද දවසේ ඔයාලට මේ කියලා දුන්න ක්‍රමවේද දෙකම වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා සුපිරි sub එකක් දෙමු. ඉස්සරහටත් මේ වගේ සුපිරි වීඩියෝ ගොඩක් ඔයාලට ගෙනල්ලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ channel එකට ගිහිල්ලා බලන්න ගොඩක් වීඩියෝස් දාලා දිනවා. ඔයාලට වැදගත් වෙයි කියලා මං හිතනවා. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.